අද අපි බලමු සිනමන් sugar apple cake එක හදන විදිහ. අවශ්‍ය ද්‍රව්‍ය සේරම මම මේකේ ලිස්ට් එකක් විදිහට දාලා තියෙනවා. ඔයගලන්ට බලා ගන්න පුළුවන්. අපිට apple ටික මේ විදිහට ස්ලයිස් කරගන්න ඕනේ. තව අපිට සිනමන් sugar topping එකක් අවශ්‍යයි. ඒකට අවශ්‍ය ද්‍රව්‍යත් මම දාලා තියෙනවා. oven එක preheat කරගන්න ඕනේ අංශක 160 විනාඩි 12ක් විතර. කේක් එක බේක් කරන්න අවශ්‍ය ඩිෂ් එක මේ විදිහට බටර් දාලා ලෑස්ති කරගන්න. දැන් අපි අවශ්‍ය ද්‍රව්‍ය ටික බෝල් එකකට දාමු. සීනි මුලින්ම එකතු කෙරුවා. ඒකට අපි තෙල් එකතු කරනවා. බිත්තරයත් එකතු කරන්න. ඒකට බටර් මිල්ක් ළඟට අපි මිශ්‍ර කරනවා. බටර් මිල්ක් එක හදන ක්‍රම දෙකක් තියෙනවා. එකක් අපිට කිරි කෝප් එකට සුදු විනාකිරි මේස හැන්දක් එකතු කරලා හදා ගන්න පුළුවන්. අනිත් විදිය තමයි කිරි කෝප් එකට අපිට පුළුවන් ලෙමන් ජුෂ මේස හැන්දක් එකතු කරලා හදා ගන්න. ඊළඟට අපි මේකට පිටි එකතු කරනවා. වැනිලා සහ බේකින් සෝඩාත් මේ ගමන්ම එකතු කරලා අපි මේක හොඳට මික්ස් කරගන්න ඕනේ. දැන් අපි apple slices ටිකක් එකතු කරලා මේක fold කරගන්නවා. දැන් අපේ බැටර් එක ලෑස්ති. අපි කලින් හදාගත්ත ලෑස්ති කරගත්ත pan එකට අපි මේ මිශ්‍රණය බැටර් එක දාලා මේ විදිහට මේ pan එක 9යි අඟල් 9යි අඟල් 13ක් තමයි ඒ ප්‍රමාණය. ඒ pan එකටයි අපි මේක දාගත්තේ. දැන් අපි සීනි දිය කරගත් බටරුවේ සිනමන් පවුඩරයි කුරුදු පවුඩර් අපි එකතු කරලා මේ විදිහට මිශ්‍ර කරගන්න. හරියට අර තෙත වැලි වගේ ටෙක්ස්චර් එකක් එනකම් ඒක අපි මේ විදිහට කේක් පැට් එක උඩින් අතුරනවා. මේක අපිට මෙන්න විදිහට තමයි පේන්නේ. දැන් අපි මේක 160 රත්තු oven එකේ විනාඩි 45ක් බේක් කරගන්න ඕනේ. ටූත් පික් එකක් ඉන්සර්ට් කරපුවාම ක්ලීන් එකට එන විදිහට මේ විදිහට තමයි එක මේක ඉතාමත් රසවත් කේක් එකක්. මේක මේ උණුවෙන්ම පිළිගන්වන්න පුළුවන් whip cream එක නැත්නම් honey butter vanilla ice cream එක නිකන් නේව මුකුත් නැතුව තනිකර කන්නත් ගොඩක් රසවත්. මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලලා මේ කේක් එක හදයි කියලා. මගේ වීඩියෝ එක නරඹුවට ගොඩක් ස්තුතියි. අපි ඉක්මනින්ම නැවතත් හමු වෙමු. සුබ දවසක්.